මේ මොහොතේ ඉඳලා ඔය අලුත් ගමනක් පටන් ගන්නවා. move on වෙන්න. ඔය විදිහට එකම තැන දුක්කමින් හිටිය කාලේ දැන් ඉවරයි. හැමෝගෙම අතින් වැරදි වෙනවා. ඒ වගේම හැමෝගෙම ජීවිතවල අඩුපාඩු තියෙනවා. ඒක තමයි මිනිස් ස්වභාවය. මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ කිසිම වරදක් නොකරපු. ඉතින් ඔයාගේ ජීවිතේට සිද්ධ වුණු දේවල් ගැන ඔය තරමටම පස්තැවෙන්න එපා. ඒ වගේම ජීවිතයේ නරක එපිසෝඩ් එක අයින් කරලා හොඳම එපිසෝඩ් එක විතරක්ම රස විඳින්න අපිට බෑ. හැම දෙයක්ම පර්ෆෙක්ට් විදිහට කරන්නත් අපිට බෑ. ඒක තමයි යථාර්ථය. ඒ නිසා ඔයාටම සමාව දෙන්න. හදවතින්ම ඒ වෙනුවෙන් සමාව ගන්න. දැන් ඇති ඒක ගැන හිතලා දුක් වුණා. අද ඉඳන් ඔයාටම සමාව දීලා නිදහස් වෙන්න. ජීවිතේ කියන්නේ කෙලින් යන පාරක් නෙමෙයි. හරි ගිය තැන් වගේම වැරදුණු තැන් තිබුණා කියලා නිහතමානීව පිළිගන්න. ජීවිතේ කියන්නේ හැමදාම සාර්ථකත්වයේ විතරක්ම නෙවෙයි. අපිට හරියන්නේ බොහෝ දුරට වැරදිලා වැටිලා නැගිටට පස්සේ. ඒ නිසා ජීවිතේ ඉහළ යෑම වගේම පහළ බැසීම්ද අභියෝගයක් විදියට පිළිගන්න. වැටීමක් කියන්නේ ගමනේ අවසානය නෙමෙයි. ඒක ආයෙමත් නැගිටින්න ලැබුණු අවස්ථාවක්. අපේ ලොකුම ආයුධය තමයි පාඩම්. සිද්ධ වුණ වැරදි ගැන හිතා පස්තැවෙනා වෙනුවට ඒ වැරදි වලින් ඉගෙන ගන්න. වැරදුණු තැනින් පාඩමක් අරගෙන ඊළඟ පියවර තියන්න පුරුදු වෙන්න. මතක තියාගන්න. සාර්ථකත්වයට පාර හොයන කෙනෙක්ට ජීවිතේ හැම අත්දැකීමක්ම වටිනා පුහුණුවක්. ඔයා වැරද්දක් කරන හැම වාරකදීම අලුත් දෙයක් ඉගෙන ගන්නවා. ඒක ඔයාගේ අනාගතය ශක්තිමත් කරනවා. ඉතින් අද ඉඳන් අතීතයට සමුදෙන්න. දුක නෙමෙයි අත්දැකීම් විතරක් අරගෙන ඔයාගේ ජීවිතේ හොඳම ගමන පටන් ගන්න. දැන් move on වෙමු. අමතක කරන්න එපා. ඔයාගේ අතීතය ඔයාගේ අනාගතය තීරණය කරන්නේ නැහැ. මේ මොහොත ඔයාට අලුතින් පටන් ගන්න තියෙන ශක්තිමත්ම අවස්ථාව. ජීවිතේ හැම මොහොතක්ම ඔබේම ගමනක්. ඒ ගමන සාර්ථක කරගන්න අවශ්‍ය ශක්තිය ඔයාගේ ඇතුළෙම තියෙනවා. අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ ශක්තිය හොයාගමු. ජීවිතය ගැන කතා කරන්න තවත් ලස්සන දවසකින් හමු වෙමු. පරිස්සමින් සතුටින් ඉන්න. අයුබෝවන්.